අයිබෝනම්ම මේ මට අම්මගේ නම කියන්න පුළුවන්ද? ඒ වගේම කොයි ප්‍රදේශින්ද ආවේ? වෙද මහත්මයා කොහොමද අඳුනගත්තේ? අයිබෝන් මම ආවේ මොනරාගල සියඹලාන්තේ ඉඳලා. වෙද මහත්තයාව අඳුරගෙන දැන් අපි අවුරුදු 10ක් විතර වෙනවා. ඒ අවුරුදු 10 ඇතුළත කාලෙදී මුලදී වෙද මහත්තයා වැඩ කටයුතු කරගත්තා. නමුත් අපිට එන්න යන්න ප්‍රශ්න හින්දා දුර ප්‍රශ්න හින්දා අපි ආවේ නෑ ඊට පස්සේ. නමුත් දැන් අම්මගේ පිළිකා තත්ත්වෙත් එක්ක ඒක උත්කා වුණ නිසා අපි වෙද මහත්තයාට ආවා. හරි අම්මගේ පිළිකාවට තමයි අපි මහකන්ද වෙදමඳුරට වෙලා වෙද මහත්මයා මුණ ගැහිලා ඖෂධ කරගෙන යන්නේ. දැන් ඖෂධ කරන්න ගත්තට පස්සේ අම්මට තියෙන සුවපත්භාවය සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඒ රෝගී තත්ත්වය සුවපත් වෙලාද තියෙන්නේ, පාලනය වෙලාද තියෙන්නේ? ඒ වගේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? පුළුවන්. දැන් අම්මට බෙහෙත් ඔපරේෂන් දෙවුත් කරා. ඒ අතර ආයි පැත්තකනවා කියලා මේ පරීක්ෂණ වලින් ඔප්පු වුණාට පස්සේ ආයි අපි වෙදකම් කරන්න පටන් ගත්තා. දැන් වෙනකොට අම්මා සාමාන්‍ය තත්ත්වයෙන් අම්මා ඉන්නවා. හරි. ඒට අමතරව වෙද මහත්මයා වෙදමදුවේ සහ රටේ යම් ප්‍රදේශවලට ගිහිල්ලා යම් දේශන පවත්වනවා, සමාජ දැනුවත් කරගෙන යනවා. මේ අපේ රටේ උරුමය ගැන, දේශීයත්වය ගැන, අපේ වටිනා සම්පත් ගැන ඒ වගේ දේවල් සම්බන්ධව දේශන පවත්වාගෙන යනවා. දේශනීය සම්බන්ධයෙන් අම්මට මොන වගේ පැහැදිලි කිරීමක්ද කරන්න පුළුවන්? ඇත්තටම ඒ ගැන නම් ඇත්තටම වෙද මහත්තයාගේ හැම දේශනයක්ම දේශන 100ක් වගේ කරා නම් මම දේශන 50ක් විතර අහලා තියෙනවා. ඔය YouTube නාලිකාවලින් සහ වෙද මහත්තයාගේ දැන් අපි මූලට කතා කරන සාකච්ඡාවලින් මේ 100%ක් මේක සාර්ථක ඇත්ත කියන්නේ ඒ සිද්ධ වෙන දේවල් ඉදිරියේදීත් ඇත්තටම සිද්ධ වෙනවා කියලා මේ කියන්න පුළුවන්. ඒට අමතරව වෙද මහත්මයා යම් වැඩ කටයුතු ටිකක් කරගෙන යනවා රට පුරා යම් දේශන පවත්වගෙන ඒ වගේම ආර්ථික වැඩ පිළිවෙලක් කරගෙන යනවා ඒ වගේම පින්කම් මාලාවක් කරගෙන යනවා සමාජ සේවා විදියට බොහොමයක් වැඩ සටහන් ටිකක් කරගෙන යනවා ඒ සම්බන්ධයෙන් අම්මා දැනුවත්ද ඒවට සම්බන්ධ වෙලා තියෙනවද ඒ වගේම ලැබපු අත්දැකීම් මොනවද කියනවා අපිත් එක්ක බෙදා ගන්න පුළුවන්ද මම ඒව ගොඩක් දුරට මේ දැකලා තියෙනවා එහෙම වැඩසටහන් කරනවා මම මේ බලාපොරොත්තුෙන් ඉන්නවා අපේ පැතිවල මේ වෙද මහත්යාව සම්බන්ධ කරගෙන මේ ගොඩාක් ඒ දේවල් සාර්ථක හින්දා මේ වෙද මහත්යාට සහයෝගය දක්වන්න. හරි. ඊට අමතරව වෙද මහත්මයා වෙදකම සම්බන්ධයෙන් යම් ඖෂධ නිර්මාණය කරලා තියෙනවා. අම්මා දැනුවත් ඇති අංගම් ප්‍රාණ තෛලය, නීලකේශි තෛලය, අදුම තෛලය, පීනස් තෛලය, ඒ වගේ බොහොමයක්, ඒ වගේම හෙළ 3-5ක, හෙළ 8ක, ඒ වගේ බොහොමයක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒවා පාවිච්චි කරලා තියෙනවද අම්මා පෞද්ගලිකව සහ එහෙම නැත්නම් වෙන අයට ඒ සම්බන්ධ දැනුවත් කිරීම කරලා තියෙනවද? පාවිච්චි කරලා තියෙනවා නම් ඒ අම්මලා ලැබුව අත්දැකීම් මොනවද? ඒ තෙල් ගොඩක් මේ කීපයක් පාවිච්චි කරලා තියෙනවා අපේ අම්මලා මුලින් ඉඳලම. එතකොට සාර්ථකත්වයක් තිබුණා. අපේ අර මෙතනට ඊට පස්සේ සම්බන්ධකම් උන්නේ නැති නිසා දුර ප්‍රශ්නෙත් එක්ක ඒ වන්තරමඟ නවත්තන්න වුණා අපිට. නමුත් මේ ඒ දේවල් සාර්ථකයි. ඔය කොණ්ඩේ වැවෙන්න ඒ තෙල්ල ගිහම ගොඩාක්ම මේ පාවිච්චි කරා ඒක සාර්ථකයි. ඒ වගේම අද දවසේ අද විශේෂ වැඩසටහනක් සිද්ධ වුණා මහකන්ද වෙදමදුරේ උදෑසන අම්මම හිතන අම්මත් එක්කට සම්බන්ධ වෙන්නේ නැති මොකක් හරි අසනීප තත්ත්වයක් හේතුවෙන් තෙල් ආලේප කිරීමක් කරගන්න ඇති කියලා මම හිතනවා. එහෙම කරගන්න නම් අම්මට ලැබිච්ච අත්දැකීම මොකක්ද? ඒ තෙල් එක ගන්න පෙර සහ පසු ලැබපු අත්දැකීම් මොන හරි කියනවා නම් අපිත් එක්ක බෙදා ගන්න පුළුවන්ද? මේ තෙල් එක මගේ ධනිස් කැක්කුම තිබුණා. මමත් මේ වලක වැඩ කරන්නේ. නමුත් ඒ කිසිම දෙයකින් මේ ප්‍රතිඵලයක් තිබුණේ නැහැ. මේ බටහිර බෙහෙත් බිව්වොතින් ඒ දවසක් ඇතුළත ඒ විතරයි තියෙන්නේ. මේ නමුත් ඒ තෙල් එක ගෑවට පස්සේ මට කකුලේ මේ කැක්කුම නැති වෙලා ගියා. ඒ මොහොතේම නැති වෙලා ගියද යම් නැත්තම් පුංචි මේ කියන්නේ යම් කාලයක් ගත්තද කොහොමද ඒ සම්බන්ධව පැහැදිලි කරන්න පුළුවන්ද? පුළුවන්. ඒ කියන්නේ විනාඩි 10ක් වගේ ඇතුළත මේ මට තද කැක්කුමක් වගේ ආවා. ඊට පස්සේ ඒක හැමම නැති වුණා. හරි. බොහොම ස්තුතියි අම්මා අපිත් එක්ක සම්බන්ධ වුණාට. තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්තට. වෙද මහත්තයාගේ සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම